ඊයේ දිනේදී අපේ කණ්ඩායම් රැස්වීම පැවැත්වුවා. ඒ කණ්ඩායම් රැස්වීමේදී අපි තීරණය කළා විශේෂයෙන්ම මීගමු මහනගර සභාව නියෝජනය කරන අපේ മന്ത്രിවරු සහ മന്ത്രിවරියන් ඒකමතිකව අද දිනේදී පවත්වන අයවැයට විරුද්ධව ඡන්දය ලබා දෙන්න. ඒකට කරුණු කාරණා ගණනාවක් තිබුණා. ඒ කරුණු කාරණා ගණනාවම අද දිනේදී මීගමු මහනගර සභාවේදී අපේ മന്ത്രിතුමන්ලා තුමියන්ලා එළිදරව් කරා. ඒ වගේම විශේෂයෙන්ම අපි දන්නවා මේ මීගමු මහනගර සභාවේ මාලිමාවේ ඉන්න മന്ത്രിවරු ප්‍රමාණයක් විපක්ෂයේ മന്ത്രിවරු ප්‍රමාණයක් ගත්තහම මාලිමාවේ ඉන්න മന്ത്രിවරු ප්‍රමාණය වැඩි. හැබැයි අපේ විපක්ෂයේ മന്ത്രിවරුන්ට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තියෙනවා මේ අයවැයට පක්ෂද විපක්ෂද කියන ඡන්දය ප්‍රකාශ කරන්න. ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තමයි මේ ආකාරයෙන් උදුරගෙන තියෙන්නේ. පැහැදිලිව අද පේනවා මේ ආණ්ඩුව ඒකාධිපති විවරුවෙන් වියරු වැටිලා ක්‍රියාත්මක වෙනවා. ඒක පාර්ලිමේන්තුවේ යම් අවස්ථාවන් වල සිදු වෙනවා. අද දිනේදී අපි දැක්කා ගුටි කාලා රෝහල් ගතලා ඉන්න පොලිස් නිලධාරියව අත්අඩංගුවට ගන්නවා. හැබැයි ගහපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ආණ්ඩු පක්ෂයේ නිදහසේ ඉන්නවා. මේ වගේම එක පැත්තකින් චෝදනාවට ලක් වෙනවා හිටපු කතානායක බීලා ගිහිල්ලා අහිංසක දර්වියක් ඇතුළු පවුලේ අයව හප්පනවා කියලා එතුමාට අප ලැබෙනවා. ඊට පස්සේ දින ගණනාවකට පස්සේ තමයි එතුමාගේ ඒ රුධිර සාම්ප්‍ර සහ අනිකුත් සාම්පල ලැබෙන්නේ බීමත් හිටියද නැද්ද කියලා ඒ පිළිබඳව සමාජයේ සැකයක් මතුවලා තියෙනවා. අද පැහැදිලිව ගම තුලත් රට තුලත් මේ මාලිමා ආණ්ඩුව ඒකාධිපති විවුරුවෙන් විවුරු වැටලා කටයුතු කරනවා. එවැනි මොහොතකදී තමයි මීගමු ආසනේ මේ මහනගර සභාවේ නියෝජනය කරන විපක්ෂයේ മന്ത്രിවරුන්ගේ අවස්ථාව උල්ලංඝනය කරේ මේ වර්තමාන නගරාධිපතිවරයා. මට මේ පිළිබඳව දැනගන්න ලැබිච්ච ගමන් බස්නාහිර පළාතේ ආණ්ඩුකාරතුමා හනීෆ් යූසුෆ් මැතිතුමාට මම ජංගම දුරකථනයෙන් කතා කළා. එතුමා කිව්වා අනිවාර්යෙන් මේ වෙලා තියෙන සිදුවීම වැරදි සහගතයි. ඒ වගේම එතුමා අධිකරු ජනාධිපතිතුමා මුණ ගැහෙන්න යන මොහොතක ඒ වෙලාවේ හිටියේ ජනාධිපතිතුමාවත් දැනුවත් කරන්නද කියලා. මම කරුණා කරලා ඔබතුමාට පුළුවන් නම් එතුමාවත් දැනුවත් කරන්න. මොකද මේක ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව තියෙන ප්‍රශ්නයක්. മന്ത്രിවරයෙකුට පාර්ලිමේන්තුවේ තුල හෝ නගර සභාවේ තුල තමන්ගේ විරෝධය ප්‍රකාශ කරන්න බැරි නම් ඒ අයිතිය උල්ලංඝනය කරනවා නම් මේක ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව තියෙන ප්‍රශ්නයක් කියලා මම එතුමාට කිව්වා. ඒ අනුව එතුමා මට දැනුම් දුන්නා පළාත් පාලන කොමසාරිස්තුමිය මට කෝල් එකක් දෙයි කියලා. මට ඒ අනුව කෝල් එකක් ලබා දුන්නා. මගේ ජංගම දුරකථනයේ තොරතුරු තියෙනවා. එතුමියගේ දුරකථන අංකය. එතුමිය මට කතා කරලා විස්තරේ කිව්වම එතුමිය කිව්වා ඡන්ද විමසීමක් නගරාධිපතිවරයා කළ යුතුයි. විවාදයෙන් පස්සේ මේකට එකඟද මේකට විරුද්ධද කියන එක අහන්න ඕන. එකඟ නම් එකගයි කියනවා විරුද්ධ නම් විරුද්ධයි කියනවා බෙදීමක් ඕන නම් බෙදීමක් ඉල්ලනවා. ඒක කරන්නේ නැතුව මේ වර්තමාන ඒකාධිපති මීගමුවේ නගරාධිපතිවරයා මොකද්ද කරේ? එතුමා සභාව අවසන් කරා අයවැය සම්මත වුණා කියලා. අපි දන්නවා අපිට මේ වෙලාවේ මේ අයවැය ජයග්‍රහණය කරන්න බැහැ කියලා. අපේ മന്ത്രി කණ්ඩායම ප්‍රමාණවත් මදි. ඒ වුණාට අපිට ප්‍රජාතන්ත්‍රවාදී තියෙන අයිතිය උදුරගන්න මේ නගරාධිපතිවරයාට කිසිසේත්ම බැහැ කියන එක අපි මතක් කර දෙනවා. ඒ අනුව අපි පැහැදිලිව පළාත් පාලන කොමසාරිස්තුමියගෙන් ඉල්ලීමක් කළා මේ පිළිබඳව පරීක්ෂණයක් කරන්න කියලා. එතුමිය මට දැනුම් දුන්නා අනිවාර්යෙන් මේ පිළිබඳව පරීක්ෂණයක් කරලා අපිව දැනුවත් කරනවා කියලා. ඒ විතරක් නෙමෙයි මීගමුව නගර සභාවේ ලේකම්තුමියට මම කතා කරා. එතුමිය දුරකථනය අරගෙන මම මේ ප්‍රශ්නේ අහපු ගමන් මට මේකට පිළිතුරු දෙන්න බෑ කොමසාරිස්තුමියට ෆෝන් එක දෙන්නම් කියලා කට් කරා. ඊට පස්සේ මීගමුවේ කොමසාරිස්තුමියට මීගමු මහනගර සභාවේ කොමසාරිස්තුමියට මම දුරකථනයෙන් කතා කරා. එක කෝල් එකක් ගත්තේ නැහැ. ඊට පස්සේ දිගටම ගත්ත ෆෝන් මගේ බිසි දැම්මා. ඒ කියන්නේ මේ කුමන්ත්‍රණයට නිලධාරීනුත් හවුල් කියන එක ඒකෙන් පැහැදිලි වෙනවා. ඒ නිසා අපි මේක මෙතනින් නතර කරන්නේ නැහැ. මේ മന്ത്രി කණ්ඩායමත් එක්ක
අපේ පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා සමග මම මේ පිළිබඳව කතා කරා. මහලේකම්තුමාව දැනුවත් කළා. පක්ෂයේ ඉහළින් නිලධාරීන් දැනුවත් කරා. ඒ අනුව හෙට දිනේදී අපි මානව හිමිකම් කොමිසමට ගිහිල්ලා පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා මේ සිදුවෙච්ච අසාධාරණයට විරුද්ධව. ඒ වගේම අපි පළාත් පාලන කොමසාරිස්තුමියටත් ඒ වගේම හනීෆ් යූසුෆ් ආණ්ඩුකාරතුමාටත් ලිඛිත පැමිණිල්ලක් ලබා දෙනවා මේ පිළිබඳව. ඒ කියන්නේ මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය මේ ආකාරයෙන් මේ ආණ්ඩුවට උල්ලංඝනය කරන්න ජනවරමක් දීලා නැහැ. මේක නෙමෙයි යාගේ ජනවරම. හරි? මේ ජනවරම දුන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න. මේ රටේ අලුත් සිස්ටම් එකක් ඒගොල්ලෝ හදනවා කිව්වා ඒ සිස්ටම් එක හදන්න. හැබැයි මේගොල්ලෝ මේ තියෙන සිස්ටම් එකත් විනාශ කරනවා. ඒ නිසා අපි ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් මේ රටේ යුක්තිය සාධාරණත්වය ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා ගරු අධිකරණයට ගිහිල්ලා මේ පිළිබඳව සටන් කරන්න මේ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල සහාය පතන්න බලාපොරොත්තු වෙනවා. බෙහෙවින් ස්තුතියි.